ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. ඉතින් එහෙමනම් අදත් ඔන්න විශ්ම ප්ලාන්ට්ස් පුංචි පැලතවානින් මගේ ඔබ හමුවන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයගොල්ලන්ට අද දවසේදී මම පෙන්වන්න කියලා හිතුවේ පිලෝ වර්ග ටිකක්. අපි අද කතා කරමුද පිලෝ වර්ග ටිකක් ගැන. මෙන්න මේ පිලෝ වර්ගයෙන් පටන් ගමු. මේ පිලෝ වර්ගය කෙලතිය එකක් වෙනවා. බොහොම ලස්සන පත්‍ර තියෙන පිලෝ වර්ගයක්. මගේ පැලතවානේ තියෙන පිලෝ වර්ග හැම එකක්ම නම් අද දවසේදී පෙන්වන්න බැරි වෙවි. මොකද වීඩියෝ එක දික් වෙනවා. පිලෝ වර්ග ටිකක් වැඩිපුර තියෙනවා. මම ගොඩක්ම පිලෝ වර්ග තමයි හදන්නේ. මේ තියෙන්නේ ග්‍රීන් ක්‍රොකොඩයිල් කියන එක. මේක ගොඩාක් ලස්සන පිලෝ වර්ගයක්. මේකත් ලස්සන පිලෝ වර්ගයක්. මේ පිලෝ වර්ගය ටිකක් මෙලාතිකයි. මේකේ දැල්ල හරිම ලස්සනයි. ඒක සෙමන් පින්ක් එකේ පාට වගේ කිව්වත් වැරදි නෑ. ෂුට්ටක් තෙමිලි පාටටත් හුරුයි. මේක සෙනාඩෝ වර්ගයක්. මේ තියෙන තවත් ලස්සන පිලෝ එකක්. එතන මේකේ මේ පත්‍රය හරිම ලස්සනයි. මෙන්න මේ වගේ හැඩයක් තමයි ගන්නෙ. මේක මේ වෙරිගේටඩ් ක්‍රොකොඩයිල් එකක්. මේක ඩ්‍රැගන් එකේ ග්‍රීන් ඩ්‍රැගන් එකේ කොළයට සමානයි. වෙරිගේටඩ් ඩ්‍රැගන් එකක් කියලාත් හිතන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙන්න මේ විදිහ තමයි පත්‍රය විචිත්‍ර වෙලා තියෙන්නේ. මේකේ මෙන්න මේ වර්ගය මෙන්න මේ පිලෝ එක මේ විදිහට කොළේ විචිත්‍ර වෙනවා. කොළේ ටිකක් විශාලව හැදෙන වර්ගයක්. මෙන්න මේ විදිහට තමයි විචිත්‍ර වෙගෙන ඉන්නේ. වැරෙන්ඩ එක ලස්සන කරන්න හොඳ පිලෝ වර්ගයක්. මේකත් ටිකක් විශාලව හැදෙන පිලෝ එකක්. මේ පිලෝ වර්ගය පෙළතවන් කරන අය ගොඩාක් වෙලාවට අලුතින් පෙළතවන්නක් පටන් ගන්න අයට ගොඩාක්ම වාසිදායක පිලෝ වර්ගයක්. මොකද මේකේ කඳ කපනකොට පැල දෙක තුනක්වත් අලුතින් හැදෙනවාමයි. මේ තියෙන පින්ක් ප්‍රින්සස් එක මේ විදිහට කොළේ තියෙන්නේ. මේකත් ගොඩාක් ලස්සන එකක්. මගේ ෂෝට්ස් වීඩියෝ එකක මම මේ වීඩියෝ එකක් කරලා දැම්මා. මේක මොන්ස්ටෙරා ඩිලිෂියෝසා කියන වර්ගය. මේක කහ පාටට හුරු එක.
මෙන්න මේ විදිහට ආධාරකයක් උපකාරයෙන් තමයි මේක වැල යන එක හදලා තියෙන්නේ. මෙතන තියෙන තවත් ලස්සන පිලෝ වර්ගයක්. මේක පඳුරක් මේකේ තියෙන්නේ. බුෂක ආකාරයෙන් තමයි හැදිලා තියෙන්නේ. පත්‍රය මේ විදිහට හැදෙනවා. ගොඩක් ලස්සනයි. ඇත්තටම වැරෙන්ඩ එකකට මේක ගේ ඇතුලේ තියන්න පුළුවන් ලස්සන වර්ගයක්. මේ තියෙන තවත් පිලෝ වර්ගයක්. මම ඉදිරි තවත් එක් වීඩියෝ එකකදී මේ පිලෝ වර්ගවල හදාගන්නේ කොහොමද? පිලෝ පැලයක් කපලා හදාගන්නේ කොහොමද? වගා මාධ්‍ය මේ දේවල් ගැන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොංගෝ පැලයක්. මේ තියෙන්නේ තවත් වර්ගයක්. මේකේ පිටපැත්ත තියෙන්නේ මේ විදිහට. මේකත් කලින් පෙන්නපු જાතියේම වර්ගයක්. මේක වෙරිගේට් වෙන්නේ කොලේ. අටහබරල කොලේටත් සමානයි. මේක තවත් වර්ගයක්. මේක බ්ලැක් කාඩිනල් එකක්. තාම මේක පැල කරලා වැඩි දවසක් නැහැ. මේක තාම හැදෙමින් පවතින එකක්. මේ තියෙන්නේ ඇරෝ ප්ලාන්ට් එක. ඇරෝ එකක් වගේ තමයි කොලේ පත්‍රය හැදිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි කඳ හැදෙන්නේ. මෙන්න මේ විදිහේ ඩිසයින් එකක් තමයි තියෙන්නේ. කොලේට වැඩිය ලස්සන මේකේ කඳ. මේක පිලෝ එකක්. ක්වීන් එලිසබෙත් කියන පිලෝ වර්ගේ. මෙතන තියෙන්නේ පිලෝ වර්ගයක්. මම පිලෝ වර්ග ටික පෙන්නගෙන යන්න මොකද වීඩියෝ එකේ වෙලා කාලය දික් වෙනවා. ඉතිරි පිලෝ වර්ග අපි තවත් දවසක බලමු. ඇග්ලෝනිමා වර්ග ටිකක් වෙනමම කතා කරනවා. ඉතින් චීස් ප්ලාන්ට් එක. චීස් ප්ලාන්ට් එක හැංගින් පොට් එකෙත් හදනවා. මේ විදිහටත් හදන්න පුළුවන්.
ආධාරකයක් දිගේ වුණත් යවන්න පුළුවන්. චීස් ප්ලාන්ට් එක හැංගින් පොට් එකක හදලා තියෙන්නේ මේ විදිහට. ගොඩක් ලස්සනයි මෙහෙම හදලා තියෙනකොට. මේ තියෙන්නේ හොමලමිනා වර්ගයක්. එක yellow එකක්. මේ විදිහට විවිධ වර්ග තියෙනවා පිලෝ වර්ග. මේ හොමලමිනා මම ඔයාලට පැල ටික පෙන්නගෙන යන්නම්. අපි තවත් වීඩියෝ එකකින් පැල ටිකක් බලමු. පොදුවේ ගත්තාම මේ විදිහට තමයි පැල ටික පේන්නේ. අපි එමනම් තවත් දවසක පිලෝ වර්ග ටිකක් අරගෙන මම එන්නම් ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න. අපි කතා කරමු තවත් වීඩියෝ එකකින් පිලෝ වර්ගයක් හදාගන්නේ කොහොමද? ඒ වගේම වගා මාධ්‍ය සකස් කරගන්නේ කොහොමද කියලා. එමනම් අදට මම නික්ම යන්නම්. හමු වෙමු තවත් දවසක ඒ වගේම වීඩියෝ එකකින්. විශ්ම ප්ලාන්ට්ස් පුංචි මගේ පෙළතවානේ ඔය හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.